හායි සුබ දවසක් කියලා ඉක්මනට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ මාතෘකාව තමයි මේ වාහන මිල දැන් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වාහන මිල අඩු වෙලා තියෙද්දිත් ඒ තියෙන මිලටත් වඩා තා කොහමද අඩුවෙන් ගන්න එක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ක්‍රම ටිකක් පාවිච්චි කරන්න. අංක එක තමයි ඉස්සෙල්ලාම ඔයා සාමාන්‍ය මේක හොඳම දේ තමයි වෙබ්සයිට් දෙක තුනක් බලන්න. රියසෙවන ikman.lk අපේ YouTube එකෙත් අපි දාලා තියෙනවා වාහන. ඉතින් අපි හිතමුකෝ ඔයා 2015 Maruti මේ අපි Alto කාර් එකක් ගන්න ඉන්නවා කියලා. 2012 Alto කාර් එකක් ඔයා ගන්න ඉන්නවනම් ඔයා ඔක්කොම ප්‍රයිස් ටික ලියන්න. ඒ කියන්නේ 2015 එක එක්කෙනා ඔය දාලා තියෙන මිරවල් තියෙනවනේ. ඔයා කොලයකට අරන් ඔක්කොම 2015 ඒකට 15 ගත්තට කමන්නේ 14 ඒවත් ලියන්න වෙනම. ඊට පස්සේ 16 ඒවත් ඔක්කොම කොලයකට ලියා ගන්න. ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕන? දැන් මේකේ contact numbers උත් ඉස්සරහ ලියා ගන්න. ඊට පස්සේ ඔයා මේ තියෙන numbers වලට කතා කරලා බලන්න. දැන් ඔයාට එනවනේ සාමාන්‍ය. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් මේ දවස්වල වාහනේ කීයද යන්නේ කියලා. දැන් සමහර කෙනෙක් දාලා තියෙන්න පුළුවන් සාමාන්‍ය 2015 Alto එකක් දැන් මේ දවස්වල බලද්දින සාමාන්‍ය 35 වත විතර වගේ තමයි යන්නේ. ඉතින් මේ ඔයා චෙක් කරලා බලුවොත් ඕක සමහර කට්ටිය 34ට දාලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් 38ට වගේ දාලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාට ඒකට තේරෙනවා සාමාන්‍ය මේ 35ට දාලා තියෙනවා කියන්නේ ඔය දාලා තියෙන මිලට වඩා තව පොඩ්ඩක් පල්ලෙහෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍ය ඕක 32කට විතර ඉල්ලලා බලන්න. ඉතින් ඔය වාහනේ Alto එකට විතරක් නෙමෙයි. ඔයා බලන ඕනම රේන්ජ් එකක වාහනයකට ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕන මේ ප්‍රයිස් ටික ඔක්කොම විස්තරය ලියා ගන්න. විස්තරය ලියාගෙන ඔයා එකින් එකට කතා කරලා බලන්න. සමහරවිට තියෙනවා බැටරිය හොඳ නැහැ. සායතකොට ටයර්ස් ටික හොඳ නැහැ. මේ දේ කරන්නේ ඔයා වාහනයක් බලන්න කලින්. ඉතින් වාහනයක් වාට මම ඔයාට ලින්ක් එකක් දාන්නම්. වාහනයක මොනවද බලන්න ඕන කියන එක මම ඉස්සෙල්ලා ඔයාට වීඩියෝ එකක් කරලා තියෙනවා. සාමාන්‍ය වාහනයක් බලලා අඩුපාඩු කොහොමද බලන්න තියෙන කියලා. මම ඒකත් ඔයාලට එවන්නම්. ඉතින් ඉස්සෙල්ලාම ඔයා දැන් මේ විදිහට ප්‍රයිස් ටික ලියාගත්ත වාහන වලට කතා කරලා බලන්න. අපි හිතමුකෝ දැන් මේ Alto එක ඔයාට 34යි කියනකෝ එක 33ට දෙනවා කියලා. ඔයා ඒක සාමාන්‍ය 31කට විතර ඉල්ලන්න. එතකොට සාමාන්‍ය ඔයාට එක්ක බෑ කියයි හා කියයි. එතකොට ඔයාට සාමාන්‍ය මිලක් එනවා. සාමාන්‍ය 33න් විතරවත් ඔයාට ඔක හා කියන්න පුළුවන්. ඊට පස්සේ ආ මොකද කරන්න ඕන? ඔකේ ටයර් සෙට් එක කොහොමද කියලා අහන්න. සර්විස් රෙකෝඩ් තියෙනවද කියලා අහන්න. ඊට පස්සේ බැටරි අලුතෙන් දාලාද බැටරිය දාලා නැද්ද? ඒ වගේ විස්තර ටිකක් අහන්න. ඉතින් මේකේ ආදායම් බලපත්‍ර අවුරුදු කීයක ඔයාලගේ තියෙනවද කියලා අහන්න. ඊට පස්සේ ඔයාට අහන්න පුළුවන් මේකේ ඕනස්ලා කීයක් ඉන්නවද. ඉතින් ඔහොම විස්තර ටිකක් අහගෙන යද්දි ඔයාට තේරෙනවා දැන් මේ සෙලර්ට ඔය ලොකු ගණන් දාගෙන හිටියන මෙයාට ඒවට උත්තර දෙන්න වෙනවනේ. මොකද වාහනේ හංගලේ කුරන්න බෑනේ. ඉතින් ඔය වගේ විස්තර ටික අහගෙන යද්දි ඔයාට මේ වාහනේ සාමාන්‍ය 32කින් වගේ ගන්න පුළුවන්. මේ සමහර මේ 35යි කියන වාහනේ. ඉතින් ඔය ටික තමයි ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන. ඊට පස්සේ ඔයා වාහනේ බලන්න යන්න. ඉතින් වාහනේ වාට දුර පාත කොහොමද කියලා වාට තීරණය කරන්න පුළුවන්. කොච්චර දුර වාහනයකට මේකට යන්නේ හොඳයිද නැද්ද. ඊට පස්සේ තව එක දෙයක් තියෙනවා. වාහනේ ෆොටෝස් වලින් නම් ඔයා මයින්ඩ් යන්න එපා. ඒ කියන්නේ වාහනේට ඔයාලා දැන් ෆොටෝස් එවනවනේ. ඔයාට මේ එතකොට ඔය Apple හොඳ ෆෝන් එකකින් ගැහුවට පස්සේ එහෙම ෆොටෝස් එහෙම ඔයවා ඔක්කොම ක්ලියර් තියෙන්නේ. නමුත් ඔයාට තියෙන අඩුපාඩු ඩැමේජස් ඒවා එකක්වත් ඔයාට පේන්නේ නැහැ. ඉතින් වාහනේ ගලන්න ගියට පස්සේ ඔයා ගම්මුට්ටු බලන්න ඕන. ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ ලිස්ට් එක ඔයාට පරණ වීඩියෝ එකක් දාලා තිනවා. අලුත් වීඩියෝ එකක් මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයා මේ ප්‍රයිස් ටික ඔක්කොම ලියාගෙන මේ විදිහට කරලා බලන්න. ඉතින් මම ඊළඟට තව දීර්ඝ වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්න. වාහනේ අඩුපාඩු කොහොමද බලන්නේ කියලා. ඉතින් අපේ YouTube channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න. වාහනයක් ගන්න ඉන්න යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සුබ දවසක්.